අයිබෝවන් අපි අද මැයි 18 2026 2009 මැයි 18 කියන්නේ මේ රටේ ಜಾති ભેදයකින් තොරව ආගම් ભેදයකින් තොරව මේ රටේ පුද්ගල ඝාතන මහා පරිමාණයේ පුද්ගල ඝාතන අවසන් වුණ ඒ ඓතිහාසික දිනය. මේක ඉතිහාසගත වෙන සන්ධිස්ථානයක් කිව්වොත් නිවැරදි. මොකද ඒ තරම් වැදගත් දිනයක් අපිට. මෑත කාලීන රුදුරු ත්‍රස්තවාදී කියන්නේ ගම් නියම් ගම්වල අපිට හැමදාම ඇහෙනවා ඇම්බියුලන්ස් සයිරන්ස් ඇහෙනවා එනවා බොඩිස් එනවා ගමට එනවා හැමදාම ඉස්සර මතකයි සම්පූර්ණයෙන්ම ලේ වැගිරීම මේ රටේ නගර ගම් කියලා නැහැ කුඩා දරුවන් උස්සලා බිත්තිය ගහලා මරණ සංස්කෘතියක් තිබුණා බිත්තිය ගහලා මරණ ඒ වකවානුවක් තිබුණා ඒ LTT රුදුරු කොටි ත්‍රස්තවාදීන් මේ රට දශක 3කට වඩා කාලයක් විනාශ කරමින් මේ රටේ අස්සක් මුල්ලක් නැර මිනිසු ඝාතනය කරමින් ක්ලේමෝ බෝම්බ නගරබද පිපිරෙමින් මහා පරිමාණ පුද්ගල ඝාතන සිදු කර මේ ඒ භීෂණය නැති කරපු ඓතිහාසික දිනය ඒට ඒ නිදහස අපට ලබා දුන් සියලුම දෙනාට ඇත්තටම අපි පින් දෙන්න ඕනේ මොකද ඒ තරම් ඉතිහාසගත වෙන වැදගත් දිනයක්. එතකොට ඇයි අපි අද ඒක කතා කරන්නේ? අපි අද ඒක කතා කරන්නේ ඒක බොහොම නොවැදගත් නිකන් සුළු ගණන් ගන්න නැති වැදගැම්මකට නැති මේ ත්‍රස්තවාදීන්ගේ නෑයන්ට හරියට හිත රිදෙනවලු. ඉතින් මේ ත්‍රස්තවාදී තමන්ගේ අයියා වෙන්න පුළුවන් මල්ලි වෙන්න පුළුවන් පුතා වෙන්න පුළුවන් බෑනා වෙන්න පුළුවන් මොකා වුණත් මේ කලේ මිනිමැරීම නම් කලේ ත්‍රස්තවාදය නම් කලේ කුඩා දරුවන් කාන්තාවන් ඉස්කෝල මේවා විනාශ කිරීම නම් ඝාතනය කිරීම නම් අහිංසක ස්වාමීන් වහන්සේලා පුංචි කිරි දරුවන් වගේ ස්වාමීන් වහන්සේලා බස් පිටින් වෙඩි තියලා ඝාතනය කිරීම නම් කරේ ඔවුන් ත්‍රස්තවාදී. ඒකේ කතා දෙකක් නැහැ. ත්‍රස්තවාදියට ත්‍රස්තවාදියෝ කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද? දරුවෝ එයාගේ දරුවෝ වෙන්න පුළුවන්. ඔබ මේ ඇත්තටම මේ මානුෂීය මෙහෙයුමක් විශාල මානුෂීය මෙහෙයුමක් මං හිතන්නේ ඇමරිකාවට බින් ලාඩන් අල්ලගන්න විශාල කාලයක් ගියා. ඒ සියලුම බලය ලෝක බලවතා වෙලා මං හිතන්නේ දශකයකට වැඩි ප්‍රමාණයක් කාලයක් ගත්තා. ඉතින් මේ නොයෙකුත් විවිධ රටවල් වලට මෙහෙ හොරමැරකම් කරලා ජඩකම් කරලා පැනලා ඉන්න දේශද්‍රෝහී කොටස් එකතු වෙලා පෝෂණය කරන ලද මේ කොටි ත්‍රස්තවාදීන් ගේ ග්‍රහණයෙන් මේ රට මුදාගත් එක ඓතිහාසික වැදගත්කමක් නැති දිනයක් හැටියට සැලකීම මං හිතන්නේ මේ රටට ද්‍රෝහී වීමක්. එහිදී අපේ විරෝධාර හමුදාවන් මුදාගත් දමිළ ජාතිකයින් පිරිස විතරක් ලක්ෂ 2.95 ලක්ෂ 3ක් අතර ප්‍රමාණයක් කියලා මේ වාර්තා සඳහන් වෙනවා. ඉතින් මේ ජීවන්ත පිරිස්ලා දැන් මේ ඇවිල්ලා මේ සිංහල මොනවාද ප්‍රභු සිංහලයන් ලියපු මේ මොකද්ද ඉතිහාසයක් ගැන කියනවා. අනේ සිංහල මේ පොත් කියවන්න එපා. ඔයාලට බැරි දේ කරන්න එපා. ඔයා ගිහිල්ලා දෙමළ මේ කොහෙද ඉන්දියාවේ තියෙන මේ ඔයගොල්ලෝගේ ලිටරේචර් පොඩ්ඩක් කියවලා බලන්නකෝ.
මේ ඉන්දියානු ඉතිහාස ඉතිහාස පොත් සිලෝන් ඇත්තටම සිම්හල යනුවෙන් ඕනතරම් සඳහන් වෙච්ච තැන් තියෙනවා. ඉතින් මේක ඉතිහාසය පිළිබඳව අපි ඒ උගතුන්ගෙන් ඒ බුද්ධිමතුන්ගෙන් අහලා දැනගමු. නමුත් අනේ ජීවන්ත පිරිස නොදන්න දේවල් කතා කරන්න එපා. මේ ලංකාවේ ඉතිහාසය මේ ලිව්වේ සිංහල ප්‍රභූන් කියලා නොදන්න ඒ කියන්නේ ඕවා හොඳයි අර කිසිම දෙයක් නොදන්න තුවක්කුවක් අරගෙන ඕගොල්ලොන්ගේ පචවලට රැවටිලා තුවක්කුවක් අරගෙන ඉස්සරහට ගිහිල්ලා මේ මැරෙන අර අහිංසක මැරුණ අහිංසක දෙමළ ළමයින්ට කියන්න ඕවා මේ රටේ කියලා විහිළුවක් වෙන්න එපා. මොකද මේ ජාතීන් අනුව මේ රට බෙදන්න උඩගෙඩි දුන්නේ 50ට 50 බලය බෙදීමෙන් සහ 1833 කෝල්බ්‍රූක් ආණ්ඩු ක්‍රමයටසේ බ්‍රිතාන්‍යයන්. ඉතින් එතකන් මේ රට මේ කියන තරම් ප්‍රශ්න තිබුණේ නැහැ. තුන් සිංහලය කියලා කිව්වේ. ඉතින් ඒක නිසා සිලෝන් සිංහල කියන ලංකා මේ වගේ නම් වලින් ඉන්දියාවේ ඉතිහාස පොත්වල ලංකාවේ ප්‍රභූන් ලියපුවා කියවන්න එපා ඔයා. ඉන්දියාවේ ඉතිහාස පොත්වල සඳහන් වෙන රට මොකද්ද? ඒ ජනවර්ගය මොකද්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. හොඳයි? දන්නේ නැත්නම් කාගෙන් හරි දන්න කෙනෙක්ගෙන් අහගන්න. ඒ නිසා මේ සංකල්පය මේ බෙදුම්වාදී ඊළම් කියන සංකල්පය කාගේ හරි සුරංගනා කතාවක් අනුව මේ ලණුවක් කාපු මේ මං හිතන්නේ ඉන්දියාව බය වෙන්නේ නැති තමිල්නාඩු දෙමළ භූමිය. හොඳේ එහෙමනේ ඒකේ තේරුම. ඉතින් තමිල්නාඩු මේ රට වගේ 5-6 ගුණයක් එහෙ තියාගෙන මේ මුහුදු තීරේ සීලම් සිංහල දේශේ මුහුදු තීරේ මේ ස්ට්‍රිප් එකේ ඊළමක් තියනවා කියලා කවුද ඕගොල්ලන්ට ඔය ලණුව දුන්න කෙනා කියලා ඉස්සෙල්ලා හොයාගන්න. එතකොට ඒක ඇති කරපු දවසේ ඉඳලා ඕගොල්ලන්ගේ ඔළුවල ඔය මේ වෙනමම Tamanට රටක් ගොඩ නැගීම සිහිනයක් කරගෙන මේ රටට ආපු දකුණු ඉන්දියානු ඔය බ්‍රිතාන්‍යයන්ට සේවය කරපු පරිපාලන පවුල් කීපයක් මේ ඊළම් කියන සංකල්පයක් ඔයාලගේ ඔළුවට දාලා මේ රට විනාශ මුඛයට මේ සිංහල මිනිස්සු විතරක් නෙමෙයිනේ හැමෝම මැරුණා. හැම ජාතිකයෙම මැරුණා. ඒ නිසා මේ බොරුව ඔළුවේ තියාගෙන මහා විශාල මහා පරිමාණ පුද්ගල ඝාතන සිදු කරලා මහා සංහාර සිදු කරලා අහිංසක අර කුඩා සාමණේර හාමුදුරුවන් බස්වලට බෝම්බ හැම තැනම රට වටේ කොහෙවත් නැහැ බෝම්බ පිපිරුන්නේ නැති හැම තැනම බෝම්බ පිපිරෙනවා මිනිස් බෝම්බ පිපිරෙනවා මරාගෙන මැරෙන මේ වගේ මහා විනාශයක් ඔයාලගේ දෙමළ භූමියක් ඔයාලා හොයාගන්න තමිල්නාඩුවේ ඔයාලා the land which is named after your race ඕගොල්ලෝගේ ජාතිය නම් කරලා තියෙන්නේ තමිල්නාඩු තමිල් භූමිය. එහෙන් ඉන්දියාවේ මේ තමයි ඔයාලගේ නිජ භූමිය. ඉතින් මේ සාක්ෂි හොය බොරු සාක්ෂි හදා මේ රට කෑලි කරපුවේ පුංචි දිවයිනක් මේ දිවයින කෑලි වලට කඩලා එතන ඉඳලා දේශ සීමා
ප්‍රශ්න ඇති කරලා එතන ඉඳලා සම්පත් වලට ප්‍රශ්න ඇති කරලා මේ රට තවත් ගාසා තීරයක් බවට පත් කරන්න හිතනවා නම් ඒ හිතන එකත් සාපයක්. ඒක නිසා ඔය දමිළ ප්‍රභූන් කියලා ඔය වෙල්ලාල කියලා කොට්ටාසයක් ඉන්නේ. ඔය වෙල්ලාලෙන්ට තමයි ඔයගේ අමාරුව තිබ්බේ. එයාලට රටක් ගොඩනගා ගන්න වෙල්ලාලයන්ට. ඒ අය මේ යුද්ධයට යන්නේ නැහැ. ඒ අයගේ දරුවෝ හොඳට ඔක්ස්ෆර්ඩ්ද හාවර්ඩ්ද හැමතැනම ගිහිල්ලා හොඳ යුනිවර්සිටිස් වල හොඳ රටවල් වල රාජ්‍ය සැප විඳින ගමන් මේ කුල ભેදය මං හිතන්නේ උතුරේ දමිළ මිනිස්සුන්ගේ තරම් කුල ભેදයෙන් පීඩා විඳින්න වෙන කොයිම ජන කොටසක්වත්. මේ කුල ભેදය ඉහ මත තියාගෙන මිනිස්සුන්ව තලා පෙලා පීඩාවට පත් කරලා ඒ මිනිස්සුන්ට ආයුධ අතට දීලා ඒ මිනිස්සුන්ගේ පවුල් ඝාතනය කරලා මේ වෙල්ලාලයෝ ටික කරන්නේ මේ කොළඹ හතේ ඉන්නේ. කොළඹ හතේ ඉඳලා සිංහල පවුල් වලින් විවාහ වෙලා මේ අයට ඕනේ අර ඊළමක් හදන්න. ඒකට යුද්ධ කරන්නේ අඩු ජාතිය කියලා ලේබල් කරපු අහිංසක දෙමළ දරුවන්. අහිංසක දෙමළ මිනිස්සු. ඇත්තටම පව් මේ මොකද මේ අය මොනවා දුන්නත් මං හිතන්නේ මම රටවල් 30 ගානකට විතර ට්‍රැවල් කරලා තියෙනවා මගේ රස්සාව නිසා. ඒ කොයිම රටකවත් 10% වැනි ප්‍රමාණයක ජන වර්ගයකට මේ තරම් රෙකග්නිෂන් එකක් මෙතරම් විවිධ ජන වර්ගය අනුව පාසල් ජන වර්ගය අනුව පාලන ප්‍රදේශ ජන වර්ගය අනුව මොනවද නැත්තේ? එයාගේ ඩිමාන්ඩ්ස් කොච්චර තියනවද? ශ්‍රී එක ඩෑෂ් වුණා. ඒ වගේ විශාල මම දැක්ක පෝස්ට් එකක් මේ ළඟදී උතුරේ නඩු වාර්තා ගන්න බැහැලු සිංහලෙන්. ඒ වගේ මහා බලපෑමක් කරන්නලා ලොකු බලයක් අතට ගන්න මේ අය මේ සිංහල බහුතරය තලා පෙලා ලොකු බොරු තන්නේ කර බොරු සමාජගත කරලා මේ කරගෙන යන එක ඔක සාර්ථක වෙන්නේ කවදාවත්. මොකද සිංහලයේ ආයෙත් නැගිටිනවා. මොකද එයාලට ඇත්ත තේරෙනවා, ඇත්ත වැටහෙනවා, ආයෙත් නැගිටිනවා. ඒක නිසා මේ කුල ભેදය අනුව අඩු කුලේ මිනිස්සු යුද්ධයට දාලා ඔයාලා කොළඹ හතේ ඉඳලා ඊළම් නිජ භූමි කතා කරන්න එපා කරුණා කරලා. හොඳේ? දැන් අපි බලනකොට ඔය අඩු කුලේයි සම්මත අය ගොඩක් දෙමළ අය කතෝලික ආගමට හැරුණා. ඒ ඉතිහාසය කියවනකොට ඔවා අහුවෙනවා. එතකොට පිරිපාහරණ වේලුපිල්ලේ පිරිපාහරණ කියන්නේ එහෙම මිනිස්සෙක්. එතකොට ඔය දැන් මහා ඇමති වෙලා ඉන්නේ තමිල්නාඩුවේ එහෙම එක්කනේ. මොකද ජෝසප් විජේ නම ජෝසප් විජේ. හරිද? මේගොල්ලෝ මේ ඔයාල් මේ ඔය අඩු කුලේයයි සම්මත අඩු කුලේයයි සම්මත අහිංසක දෙමළ ජනතාවට ආයුධ දීලා ඒ අයට වෛරයක් ඔලුවට දාලා බොරු සුරංගනා කතා ඔලුවට දාලා ද්‍රවිඩ ඊළම දෙමළ ඊළමක් අර මුහුදු තීරේ තියනයි කියලා මේ කතාවක් නිර්මාණය කරලා මේ ගෙනියන වැඩපිළිවෙලෙන් සිංහල බෞද්ධ වෙහෙර විහාර පුරාවිද්‍යා භූමි වැඩි හරියක් තියෙන්නේ මේ උතුරු නැගෙනහිර. සිංහල බෞද්ධ වෙහෙර විහාර භූමි ගත්තොත් මං හිතන්නේ විශාල සංඛ්‍යාවක්. සිය ගණන් මං හිතන්නේ තියෙන්නේ උතුරු නැගෙනහිර. එතකොට ඔය නිජ භූමියේ ඒ කාලේ
පන්සල් හදන්නත් ඉඩ දීලා තියෙනවා. තර්කය අනුව. ඒක නිසා මේ ඊටාම දැඩි කුල ભેදෙන් මිදෙන්න බැරි අද මේ 2026 වෙලත් මිදෙන්න බැරි උතුරේ දමිළ ප්‍රභූන් කියලා ලේබල් කරගත්ත අපිට ඇත්තටම සිංහල මිනිස්සුන්ට නම් ඒකේ කිසිම අදාළත්වයක් නැහැ. ඔයාලා බ්‍රිතාන්‍යයන් එක්ක පැමිණෙනකොට කොහොම ප්‍රභූන් වුණාද ඒවා අපිට අදාළ නැහැ. ඉතින් අන්න ඒවැනි ජනතාවක් අනාගතය සම්පූර්ණයෙන්ම අඳුරු කරලා කොළඹ 7 ඉඳලා ඔයාලගේ සිහින භූමිය කරුණා කරලා ඔය මිත්‍යාවෙන් දැන්වත් මිදෙන්න කියලා මම අහිංසක දෙමළ ජනතාවට ආයෝජනා කරනවා මේ කතා තව don't buy that anymore. ඒ ඔක්කොම මේ මිත්‍යාවෙන් මිදෙන්න දැන්වත් උතුරු නැගෙනහිර ඕනනම් ඉතිහාසඥයෙක් හා පුරාවිද්‍යාඥයෙක් එක්ක ගිහිල්ලා ඔයගොල්ලෝ බලන්න එහෙ තියෙන බෞද්ධ පුරාවිද්‍යා භූමි මොනතරම් ඉපැරණි ඒවද කියලා පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. ඉතින් මේ ජීවන්ත පීරිස් කියන මිනිස්සයා මන් දන්නේ කොයි පල්ලියේද ෆාදර් කෙනෙක්ද බ්‍රදර් කෙනෙක්ද දන්නේ අර සුදු ගවුම ඇඳලා අර බෙල්ට් එකක් දාගෙන ඉන්න හින්දා අපි හිතනවා ਉਹ කතෝලික පූජකෙක් කියලා. අද වෙන මේ මිනිස්සයා විශාල වශයෙන් මේ ජනතාව කලඹනවා. විශාල වශයෙන් බොරු සමාජගත කරනවා. හැම අරගලෙත් අපි දැක්ක ප්‍රධානම චරිතයක්. එතකොට මේ අයගේ විනය කතෝලික පල්ලියට අදාළ නැද්ද? දැන් භික්ෂු විනය ගැන බොහෝම විස්තරාත්මකව මේ කතෝලික මම දැකලා තියෙනවා ඔය දේවරාජ්‍ය සංකල්ප ඉන්න මිනිස්සු කතා කරනවා භික්ෂු විනය ගැන. භික්ෂුන් දේශපාලනය තහනම් කරන්න ඕනෙලු මේ විනය ගරුක කරන්න ඕන. එතකොට දැන් මේ වැනි මේ ජීවන්ත පීරිස්ලා වගේ බොරු මිත්‍යාව පතුරන අය මේ කතෝලික පල්ලිය මගින් මේ අය ගැන විනය පරීක්ෂණ කරන්නේ නැද්ද? භික්ෂු විනය විතරද හැදෙන්න ඕනේ මේ රටේ. කතෝලික පියතුමාගේ විනය ඕනේ නැද්ද? සිංහල මම දැක්ක ඊයේ ප්‍රකාශයක් නිකුත් කරනවා. සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු ඝාතනය කිරීම මොකද සමූල ඝාතනය කිරීමලු මේ වෙලමුල්ලේ වයිකාල්වල උනේ. මේ ආර්ටිලරීස් මේ බර අවි යොදාගෙන සිංහල දෙමළ ඔක්කොම මරපු මේ පැත්ත හොස්ටේජ් තියාගෙන මේ ප්‍රාණ අපකරුවන් හැටියට දෙමළ මිනිස්සුන්ව තියාගෙන එතනින් පැනලා එන දරුවෙක් මම ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට මම දැක්ක වීඩියෝ එකක්. හමුදාව පැත්තට එන ආපු දරුවෙක්ගේ කකුල් දෙක මේ ත්‍රස්තවාදී මස්සද්දා කපලා දණිහෙන් උඩ මම හිතන්නේ ඒක සමාජ මාධ්‍යෙන් කාලෙම අයින් කළා තමයි ඊතරම් බිහිසුණු හිතන්න බෑ ඒ තරම් ම්ලේච්ඡද කියලා. මේ ළමයා ට්‍රොලි එක දාලා තියෙන අන්තිමේට මම හිතන්නේ අවුරුදු 16ක විතර පිරිමි ළමෙක්. ළමයා ට්‍රොලි එක දාලා තියෙනවා. මෙයාගේ අම්මා මේ ළමයා බදාගෙන අඬනවා. මේ ළමයා කරපු එකම වැරද්ද තමයි මේ හමුදාව ඉන්න පැත්තට එන්න උත්සාහ කරපු එක. එතෙන්දී අහුවෙලා මේ ළමයාගේ කකුල් කපලා දණිහෙන් උඩ එකක් කපලා දණිහ ළඟින් අනිත් එක කපලා. ඒක බලලා මට ඇත්තටම කන්න බොන්න බැරුව හිටියා දවස් 3ක් විතර. මට හරි ට්‍රොමටයිස් වුණා ඒ සිද්ධිය දැකලා.
එහෙම බය පරාණ බය ගුල්ලෝ වගේ හැංගිලා නන්දි කඩාල් වලට අන්තිමට කොටු වෙලා මිනිස්සුන්ව ගෑනු අස්සේ රෙදි අස්සේ හැංගිලා හිටපු පිරිපාහරන් කියන මස්සද්දා පලිහක් විදිහට ඔයාලව තියාගෙන හිටියේ. ඒක මතක් කරගන්න ඔක්කොටම කලින්. උන්ගේ ජීවිත ත්‍රස්තවාදීන්ගේ ජීවිත බේරගන්න කප්පම් දුන්න නැති දෙමළ මිනිස්සු මැරුවා. ආයුධ අතට ගත්තේ නැති දෙමළ දරුවන් මැරුවා. තාත්තලා අම්මලා එළියට ගෙනල්ලා වෙඩි තියලා මැරුවා. උන්ට ආධාර දුන්නේ නැති දෙමළ මිනිස්සු මැරුවා. ඒ වගේ ම්ලේච්ඡ ත්‍රස්තවාදියෙක්ව දෙයියෝ කියලා පාර්ලිමේන්තුවේ කියන්න තරම් තත්ත්වයක් ඇති කරපු ඔයාලා ගැන ඇත්තටම ලැජ්ජා වෙන්න. මොකද මේ උනේ ජාතිවාදය නැති කිරීම නෙවෙයි 2024 උනේ. ජාතිවාදය තිබ්බටත් වඩා ඇත්තටම යුද්ධය ඉවර වෙලා කිසිම ජාතිවාදයක් තිබුණේ නැහැ. එයාට පාසල් තියෙනවා. මං හිතන්නේ සිංහල දුප්පත් පවුලකට තියෙන නැති කිසි ප්‍රශ්නයක් මේ දෙමළ අයට මේ රටේ අහිමි කියලා. ඒ තරම් කිසිම වෙනසක් නැහැ. සමානාත්මතාවය තියෙන නැත්තේ දෙමළ ජනතාවට වෙනමම රටක් විතරයි. ඒක නිසා බොරු කියලා බොරු මුස්රාවන් පතුරවලා බොරු මිත්‍යාව පතුරවලා මේ මිනිස්සු මුලා කරලා සංහාරය කරේ කවුද කියලා පරණ වීඩියෝස් එකේ ඇති බලන්න. අර ලක්ෂ 3ක් විතර අන්තිමේට හිර කරගෙන හිටියා. පිරිපාහර ලැජ්ජ නැතුව. රෙදි අස්සේ හැංගිලා ගෑනුන්ගේ. එහෙම හරි බේරෙන්න බැලුවේ. මිනිස්සු මරලා සිංහල දෙමළ ඔක්කොම මැරුවා. මරලා බේරෙන්න බැරුවේ. බේරෙන්න බලලා බැරි වුණාම අන්තිමේට හමුදාවතින් මැරුම් කෑවා. ඒක නැවත උලුප්පමින් දෙමළ ජනතාවට විරුද්ධව කරපු සටනක් හැටියට ත්‍රස්තවාදීන්ට විරුද්ධව කරපු සටනක්. ඒක පැහැදිලි. මොකද ඕනේ තරම් සාකච්ඡා තිබුණා. මේ කිසි දෙයක් මම හිතන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය පටන් ගන්න ඔය මාවිලාරු මෙහෙයුම පටන් ගන්න කලිනුත් මම හිතන්නේ ආයාචනය කරා ඉල්ලුවා කරුණාකරලා ආයුධ පැත්තකින් තියලා ආයුධ බිම තියලා සාකච්ඡාවට එන්න කියලා. ඒවා පිළිගත්තෙත් නැහැ. අනිත් ජනාධිපතිලා හැමෝ එක්කම වගේ සෙල්ලම් කරන්න ගියා. එතකොට ඇත්තට මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ගෝඨාභය ජනාධිපතිතුමා එවක ආරක්ෂක ලේකම්තුමා ඒ කරපු කාර්යභාරය සහ ත්‍රිවිධ හමුදාවම ඒ මෙහෙයුම ඇත්තටම ඒ අවස්ථාවේ you couldn't avoid that at the time. It was that bad. ඒ කියන්නේ එතන විනාශ වෙන්න තියෙන සියලුම දේවල් විනාශ වෙච්ච වෙලාවක තවත් කරන්න දෙයක් නැහැ. ගොවීන්ට වගා කරගන්න බොන්න වතුර ටික නවත්තපු වෙලාවේ දැඩි තීරණයක් ගත්තා. එවක හිටපු කොන්දපණ තියෙන නායකයෙක්. ඉතින් ඒ පරාජයත් එක්ක පසුබැස්ස මේ වෙල්ලාලයෝ ටික ඒ මතවාදයෙන් ඉවත් උනේ නැහැ. ඒක තව ප්‍රවර්ධනය කරා. ඒ ASCII බෝට්ටු වලින් පැනපු ඔය බෝට්ටු වලින් පැනපු තමිල්නාඩුව හරහා විවිධ යුරෝපානු රටවල් වලට කැනඩාවට පැනලා ඉන්න දෙමළ මිනිස්සු මිසිං පර්සන් හැටියට ඒගොල්ලෝ මේ ඒකනේ පැහැදිලි විස්තර දෙන්නේ නැත්තේ. ඔය මරුණා කියන සංහාරය වුණා කියන මිනිස්සුන්ගේ පැහැදිලි විස්තර දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් යුද්ධයකදී මිනිස්සු මරනවා. දැන් අපි වගේ නෙවෙයි ඇමරිකාව ගිහිල්ලා කෙලින්ම මේ ඇමරිකාව ඊශ්‍රායලයේ ගිහිල්ලා කෙලින්ම ඉස්කෝල වලට බෝම්බ දාන්නේ.
ඉතින් අපේ මානුෂීය හමුදාවක් කියන්නේ ඒ අය උපරිම උත්සාහ කළා මේ පලිහ ගෑනුවස හැංගිලා හිටපු ප්‍රභාකරන් පිරිපාහරන් දෙයියෝ ගෑනුවස හැංගිලා හිටියේ. ගෑනුවස හැංගිලා හිටපු මේ ප්‍රභාකරන් කුඩා දරුවන් මේ අය ප්‍රාණ අපේට තියාගෙන ම්ලේච්ඡ ත්‍රස්තවාදියා ලැජ්ජ නැතුව ලක්ෂ ගාන ලක්ෂ 2.95 ලක්ෂ 3කට ආසන්න ජනතාවක් ප්‍රාණ අපේට තියාගෙන මේ අන්තිමේට හරි පණ කෙන්ද රැක ගන්න කියලා හිටපු මහලොකු වීරයා. ඒක නිසා මේ ජාතිවාදය වෙනදාට වඩා මේ 2024 ඡන්දෙන් පස්සේ ජාතිවාදය කියන එක මේ රටේ දැන් පත් වෙලා ඉන්න ජනාධිපතිතුමා මේ දෙමළ ජාතිවාදය කියන එක අනවශ්‍ය විදිහට නිකන් ලොකු මාතෘකාවක් කරා. යන හැම තැනම උතුරට ගිහිල්ලා එකක් කියනවා, දකුණට ගිහිල්ලා එකක් කියනවා, ඉන්දියාවට ගිහිල්ලා තව එකක් කියනවා. ඒ වගේ අනවශ්‍ය විදිහට මේක ජාතික වාර්ගික ප්‍රශ්නයක් හැටියට උලුප්පලා එයාගේ ඔඩියන්ස් එක සන්තෝෂ කරන්න මේ කතා මාලාවක් ගෙන ගියා. ඒකෙන් උනේ ලෝවෙත් තිබුණ නැතු මේ රට තාම සාමකාමීව තිබුණ මේ රට නැවත අර ඊළම් වාදීන් බෙදුම් වාදීන් අර මුහුදු තීරයේ ඊළමක් වෙනම දෙමළ රටක් තියනවලු. අන්න ඒ හීනේ දකින අර වෙල්ලාල පිස්ස ටික නැවත ඇවිස්සෙනවා. නැවත ඇවිස්සලා මේ ඊළම මෙයාගෙන් නම් ඊළම ගන්න පුළුවන් වගේ හිතන ඇති නේ. ඉතින් ඒ වගේ මේ නිකන් මේක අනවශ්‍ය තත්ත්වයකට ගෙනල්ලා තියෙනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ මේ ජීවන්ත පීරිස් කියන මේ බෙදුම්වාදියා මේ ජීවන්ත පීරිස් කියන LTT මතවාදියා මේ කරන ප්‍රකාශ දැන් මං හිතන්නේ සිංහල කීප දෙනෙක් සිරගත වුණා සහ සිංහල කීප දෙනෙක්ට විරුද්ධව CID මේ විමර්ශන කැඳවුවා. මේ ජාතිවාදය සිංහල අපේ උරුමය ගැන කතා කරලා ජාතිවාදය අවුස්සනවා කියලා. නමුත් මේ දෙමළ බෙදුම්වාදීන් ඕනෑම වෙලාවක තමන්ගේ ජාතිය මුල් කරගෙන පාර්ලිමේන්තුවේද සෝෂල් මීඩියා වලද යාපනයේ උතුරේද උසාවිවලද ඕනේ තැනක හඬ නගා ප්‍රකාශ කරනවා. එයාට කිසිම පියවරක් හිරගත වෙන්නේ නැහැ නෙවට. තිස්ස විහාරයේ ඉස්සරහා හැම පොයටම කෑ ගහනවා. ජීවන්ත පීරිස්ලා මේ කතෝලික පල්ලිය මේ ජීවන්ත පීරිස්ලා ගැන මොකද කියන්නේ? ඉතිහාසගතව මේ බෙදුම්වාදයට ඔය පල්ලියෙන් දෙමළ කතෝලික පූජකයින් සහභාගී වුණා ඔය බෙදුම්වාදයට. LTT ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන්න සෑහෙන මහන්සි වුණා මේ රායප්පු ජෝසප් ඔයගේ කතෝලික පූජකයින් බරගණනක් ඉන්නවා. ඒ අයට විරුද්ධව කිසිම දෙයක් නැහැනේ. මේ කාඩිනල්තුමා ඔබතුමාගේ ස්ථාවරය කියන්නකෝ. මේ බෙදුම්වාදයේ මේ තනිකර මේ දෙමළ පූජකයින් සම්පූර්ණයෙන්ම මේක ප්‍රවර්ධනය කරමින් යනවානේ. මේ බෙදුම්වාදය. ඔබතුමාගේ ස්ථාවරය කියන්නේ ඔබතුමාටත් අවශ්‍ය එකද? ඉතින් මේ ඒක නිසා ජාතිවාදයේ වපුරන්නේ සිංහල මිනිස්සු නෙමෙයි. සිංහල මිනිස්සු ඒ දෙන උත්තර ප්‍රතිඋත්තර වල කෑලි අල්ලගෙන ජාතිවාදය කියලා අඬන්න එපා. ඔයාලා මේක පටන්ගෙන මේ දෙමළ ඊළම බෙදුම්වාදය එක්ක තමයි දෙමළ ඊළම කියන්නේම ජාතිවාදයක් නේ. එතකොට ඊළම් කියන්නේ ජාතිවාදයේ ජාතිය අනුව එයාලට
වෙනමම නිජ භූමියක්. ඒකම ජාතිවාදයනේ. එතකොට මේ සිංහල ඉතිහාසය ලිව්වේ සිංහල ප්‍රභූන්ලු මේ රටේ ඉතිහාසය ලිව්වේ සිංහල ප්‍රභූන් කියලා මේ අමු ජාතිවාදී ප්‍රකාශයක් කරා සිංහල ජනතාව එකතු වෙලා දෙමළ මිනිස්සු සමූල ඝාතනය කරා කියලා වෙල්ලමුල්ලි වයිකාල් වල වෙච්ච මේ අර අමු ප්‍රභාකරන් කියන අමු ත්‍රස්තවාදියාගේ අවසන් යුද්ධය. ඉතින් මිනිස්සු ඝාතනය කරේ අපි නෙමෙයි. මේ සිංහල හමුදාවනේ එයා පුළුවන් තරම් උත්සාහ කරා දැක්කේ නැද්ද? මිනිස්සුම උත්සන් එනවා. ගිහිලා සෙබළු වතුරේ බැහැගෙන වඩාගෙන එනවා. එහෙනම් මේ අතාරින්න තිබ්බනේ ලගුණකට. ඇයි ඔය උත්සන් එන්නේ? වයසක මිනිස්සු, පොඩි ළමයි, කාන්තාව ඕන තරම් තියෙන්නේ. ඇයි උත්සන් එන්නේ? ජාතිවාදී නම් උත්සන් එනවද? යුද්ධය ඉවර වෙලා මං හිතන්නේ මේ රීකන්සිලේෂන් කාලේ මේ අය මේ මං හිතන්නේ ඔය මේ සෙබළු සහ ඔය කාන්තාවන් ඇතම් තැන්වල කියවෙනවා ඒ අය විවාහත් වුණා කියලා. ඉතින් මේ ජාතිවාදය මුල් කරගෙන කරුණා කළා මේ සිංහල මිනිස්සු තලා පෙලන්න ලෑස්ති වෙන්න එපා. ඒ අයගේ හැඟීම් ප්‍රකෝපකාරී කරගන්න ලෑස්ති වෙන්න එපා. ඒක නිසා ඔය දෙමළ වෙල්ලාලයෝ ටිකටයි ඔය පූජක ඔය දෙමළ ඊළම් පූජකයෝ ටිකටයි කියන්නේ කරුණා කළා මේ නිදාගෙන ඉන්න සිංහයා නැගිටවන්න එපා. මොකද ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. 2009ට පෙර තිබුණ රට අපිට ආය අවශ්‍ය නැහැ. අපිට ඕනේ සාමකාමී රටක්. අපේ පවුල් හොඳ සාමකාමීව ජීවත් වෙන්න. පවුල් ගොඩනගා ගන්න අයගේ අධ්‍යාපනය, දරුවන්ගේ අධ්‍යාපනය මේවා තමයි වැදගත්. රටක් හැටියට ජාත්‍යන්තරයට මුහුණ දෙන්න, නව තාක්ෂණය එකතු කරගන්න, මේ වගේ විශාල අවුරුදු 30ක් පසුබෑමකට ලකුණ රටක්. එතනින් එහාට අපි කොහොමද රටක් හැටියට ඉදිරියට යන්නේ කියලා කල්පනා කරන එක තමයි කරන්න තියෙන්නේ. කරුණාකරලා ජනාධිපතිතුමනි ඔබතුමා මොකද සිංහල මිනිස්සු විතරක් ජාතිවාදී කියලා, දෙමළ මිනිස්සු ජාතිවාදී නෑ කියලා, මේ බෙදුම්වාදීන්ට අමු බෙදුම්වාදීන්ට ජාතිවාදී නොවේ කියලා, ජාතිය අනුව රටක් බෙදන්න ඕනේ කියන මිනිස්සුන්ට ජාතිවාදී නොවේ කියලා නිකන් සුරංගනා කතා කියන්න එපා. ස්තුතියි.